හලෝ අයබෝවන් ඉතින් ඔයාලට කොහොමද? ඉතින් අදත් අපි අලුත් ටැරෝ රීඩින් එකක් එක්ක තමයි ඔයාලව සම්බන්ධ කරන්න මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අද අපි කතා කරන මාතෘකාව තමයි ඔයාගේ ජීවිතේ ඉදිරියට වෙන්න පුළුවන් සුවිශේෂී දේවල් මොනවද කියලා බලන්න. මේ රීඩින් එක සුවිශේෂීම කාණ්ඩයකට විතරයි අදාළ වෙන්නේ. ඉතින් අද අපි ඉංගි 3ක් ගේනවා. මේ ඉංගි 3න් එකක් හරි ඔයාට තියෙනවා නම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට ඇකියුරේට් වෙනවා. එතකොට මේකත් කලෙක්ටිව් රීඩින් එකක් විදිහට තමයි යන්නේ. ඉංගි 3 මොනවද කියලා බැලුවොත් එහෙම අපි විශේෂයෙන්ම ඉංග්‍රීසි අකුරු කිහිපයක් දානවා. මේ අකුරු ඔයාගේ පළවෙනි නම, දෙවෙනි නම, අන්තිම නම. ඒ කියන්නේ ෆස්ට් නේම්, මිඩල් නේම්, ලාස්ට් නේම් කියන ඒ වගේ මුලට ආවොත් එහෙම ඔයාට මේ රීඩින් එක ගොඩක් ඇකියුරේට් වෙනවා. ඒත් එකම ඔයාට කුමන මාසයක හෝ අපි යම්කිසි ඉලක්කම් කිහිපයක් දානවා, දවස් කිහිපයක් දානවා. කුමන මාසයක හෝ ඔයාගේ උපන්දිනය කොයි මාසෙක තිබුණත් කමක් නැහැ. නමුත් උපන්දිනය තියෙන දවස මෙතන තියෙනවා නම්, ඒ කියන්නේ දිනය මෙතන තියෙනවා නම් ඔයාට මේ රීඩින් එක අදාළ වෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම ඔයා කැමති පාට අනුවත් මේ රීඩින් එක ඔයාට බලන්න පුළුවන්කමක් තියෙනවා. ඔන්න. දැන් අපි ඉස්සරහට ඉදිරියේදී වර්ණ කිහිපයක් දානවා. ඔයාට නමේ අකුරෙන් ඔයාට මේක ඇකියුරේට්ද කියලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් උපන්දිනේ දවසින් බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කැමති වර්ණයෙන් බලන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් මේ රීඩින් එක ඇකියුරේට් වෙන්නේ කාටද කියලා බලන්න යන්. ඊට කලින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය ඉක්මනට සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔයාට පර්සනල් රීඩින් එකක් අවශ්‍ය නම් අපේ WhatsApp අංකය දාලා තියෙනවා වීඩියෝ එක අවසානයේ. ඔයාට පුළුවන් ටයිම් එකක් වෙන් කරගෙන ඊටම සාධාරණ මුදලට ඔයාගේ ජීවිතේ ඕනම ප්‍රශ්නයක් ගැන රීඩින් එකක් ලබා ගන්න. ඔයාගේ නම ගත්තොත් එහෙම නමේ මුල, මැද, අග මේ ඕනම තැනකදී ඉංග්‍රීසියෙන් නම ලියද්දී A අකුර, E අකුර, D අකුර, H අකුර, J අකුර, K අකුර, S අකුර, T අකුර, N, W, R මෙන්න මේ කියන ඉංග්‍රීසි අකුරු වලින් ඔයාගේ ෆස්ට් නේම් එක, මිඩල් නේම් එක, ලාස්ට් නේම් එක, මුල, මැද, අග ඔයාගේ සම්පූර්ණ නමෙන් නම් 3ක් තියෙනවා නම් ඒව පටන් ගන්න අකුරු මෙන්න මේ තියෙනවද කියලා බලන්න. ඒත් එකම ඔයාගේ උපන්දිනය දවස සසඳලා බලලා මේ රීඩින් එක ඔයාට ඇකියුරේට් වෙනවා කියලා අපි කිව්වා. ඉතින් අපි බලමු කොයි වගේ දිනයන්ද මේ රීඩින් එක බලන්න ඇකියුරේට් වෙන්නේ කියලා. මේක මාස 12න් ඕනම මාසයක් වෙන්න පුළුවන්. නමුත් අපි බලන්නේ දිනය පමණයි. ඔයාගේ උපන් දිනය මෙන්න මෙදාට යෙදিলা තිබුණොත් ඔයාට මේක බලන්න පුළුවන්. 2 වෙනිදා, 6 වෙනිදා, 7 වෙනිදා, ඒත් එක්කම 10 වෙනිදා, 16 වෙනිදා, 20 වෙනිදා, 22 වෙනිදා, 29 වෙනිදා, 31 වෙනිදා. ඔයා මෙන්න මේ දිනවල උපන් කෙනෙක් නම් ඔයාට මේක ගොඩක් ඇකියුරේට් වෙනවා. ඒත් එක්කම ඔයාගේ වර්ණය අනුව, ඔයා කැමති වර්ණය අනුවත් අපි මේක ඔයාට බලන්න සුදුසුයිද කියලා බලනවා. ඒත් එක්කම ඔයාගේ කැමතිම වර්ණය කළු, සුදු, අලු, කොළ, රෝස, නිල් මේ වර්ණ වලින් එකක් නම් ඔයාට මේ රීඩින් එක ගොඩක් ඇකියුරේට් වෙනවා. ඉතින් ඔයා මගේ channel එකට ඇවිල්ලා හෝ මේක හම්බෙන් හරි දකිනවා නම් ඔයා මේක දිගටම නොබල ඉන්න එපා. අනිවාර්යෙන් බලන්න. මොකක් හරි හේතුවකට තමයි ඔයා මේ වීඩියෝ එක දකින්නේ. ඉතින් අර මම කියපු දේවල් තියෙනවා නම් වඩාත්ම ඇකියුරේට් වෙනවා. නමුත් ඔයා මේක හම්බෙන් හරි දකිනවා නම් අවසන් වෙන තෙක් බලන්න. මේන් ඔබට අනිවාර්යෙන් පණිවිඩයක් විශ්වය විසින් ලබා දේවි. ඉතින් ඔයාට ඉදිරියේදී වෙන තියෙන සුවිශේෂ දේවල් ගැන බැලුවොත් එහෙම විදේශගත වීමක් සඳහා ඔයාට ටිකක් වෙහෙසිලා වැඩ කටයුතු කරන්න වේවි. ඒත් එක්කම මේ විදේශගත වීම සාමාන්‍යයෙන් මේ අවුරුද්දේ අවසන් මාස 3 ඇතුළතදී සිද්ධ වෙන්න පුළුවන් කියන එක මෙතෙන්දී පෙන්නලා දෙනවා. විශේෂයෙන්ම විදේශයක් සම්බන්ධ
රැකියාවක් කරන්න ඔයාට පුළුවන්කමක් තියෙනවා. එහෙම නැත්නම් අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් විදේශයක් සමග විදේශගත වෙන්න උවමනාවක් තිබිච්ච කෙනෙක්ට ගොඩක් කල් try කරපු කෙනෙක්ට ඔන්න අවස්ථාව තියෙනවා ඔබේ ජීවිතයේ ඉදිරිය වෙනස් කරගන්න සහ මේ අවුරුද්දේ අවසාන මාස 3 මේ විදේශගත වීමේ සිහිනය සැබෑ කරගන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම ඔයාට මවගේ පාර්ශවයෙන් යම්කිසි උරුමයක්, දේපලක්, එහෙම නැත්නම් ලොකු මොකක් හරි උදව්වක් ෆයිනෑන්ෂල් පැත්තෙන් මොනවා හරි උදව්වක් ලැබෙන්න ඉඩ තියෙනවා. ලෝන් එකක් එහෙම නැත්නම් දේපලක් වගේ දෙයක් ඔයාට මවගේ පාර්ශවයෙන් අම්මා හෝ අම්මගේ නෑදෑ කෙනෙක්ගේ මාර්ගයෙන් ඔයාට ලැබෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ආදර සම්බන්ධතාවයක් නැති අයට අලුත් ආදර සම්බන්ධතාවයකට ඇරයුම් ලැබෙන කාල සීමාවක් වෙනවා ඉදිරි කාල සීමාව. ඒත් එක්කම ගොඩක් වෙලාවට ඔයාට ඉදිරියේදී ඔයා නොහිතන අයගෙන් ආදරය සඳහා ආදර යෝජනා ගලාගෙන එනවා කියලා මෙතන පෙන්නලා දෙනවා. ඒත් එක්කම ඔයාට පොඩ්ඩක් අනිත් අය ගැන ඉක්මනට වැරදි වැටහීම් ඇති වෙන්න පුළුවන්. මේ නිසා කවුරු හරි යහළුවෙක් ඔබෙන් දුරස් වෙන්න, එහෙම නැත්නම් තරහ වෙන්න, එහෙම නැත්නම් ඔබත් එක්ක තිබිච්ච සමීප සම්බන්ධතාවය ටිකක් දුරස් කරන්න වගේ දෙයක් සිද්ධ වෙන්න ඉදිරියට තියෙනවා ඒ පිළිබඳ ප්‍රවේශමෙන්. ඒත් එක්කම ඔයාට විශේෂයෙන්ම අලුත් රැකියා අවස්ථාවක් හිමි වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ඔක්තෝබර් මාසය, නොවැම්බර් මාසය මේ කාල සීමාවෙදී යම්කිසි ආකාරයකින් මේ රැකියාවලට අවස්ථා හිමි වෙන්න පුළුවන් කාල සීමාවක් ඉදිරියේදී හම්බ වෙනවා මේ රීඩින් එක ඇකියුරේට් වෙන අයට. ඒත් එක්කම ඔයාගේ යම්කිසි ආකාරයකින් ගුප්ත බවක් තියෙනවා කියන එක මෙතෙන්දි කියන්න ඕන. ගොඩක් වෙලාවට රිලේෂන්ෂිප් එකක වුණත් ඔයාට දැනෙන හැඟීම්, එහෙම නැත්නම් ඔයාට දැනෙන දේවල්, ගොඩක් වෙලාවට හිතන දේවල් හිතේ තියාගෙන ඉන්න ගතියක් තියෙනවා කියන එක පෙන්눔 කරනවා. ඒත් එක්කම රිලේෂන්ෂිප් එක පැත්තෙන් ගත්තත් ඔයා ආදරය කරන කෙනාට ටිකක් වැඩිපුර දේවල් කරන්න, වැඩිපුර උපකාර කරන්න, වැඩිපුර මුදල් වියදම් කරන්න, ඒත් එක්කම ඔයාගේ පැත්තෙන් ගොඩක් වෙලාවට ලොකු කැපකිරීම් කරන්න ඉදිරියේදී සිද්ධ වෙන බවක් පෙන්눔 කරනවා. ඒත් එක්කම ඔයාගේ ඉතුරුව ටිකක් අඩුයි, මුදල් වියදම වැඩි. විශේෂයෙන්ම මේ අවුරුද්දේ අවසානයේ දක්වාම ටිකක් වියහියදම් වැඩි ගතියක් පෙන්눔 කරනවා. ඒත් එක්කම ඔයා දරුඵල අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට විශේෂයෙන්ම සුදුසු මාස කිහිපයක් තියෙනවා. ඒ මාස ගැන කතා කරොත් විශේෂයෙන්ම ඔයා කාලයක් තිස්සේ මේ දරුවෙක් පිළිබඳ උත්සාහයක්, එහෙම නැත්නම් දරුවෙක් නැතුව බලාගෙන හිටියා නම් ඔයාට ජූනි, ජූලි, අගෝස්තු කියන මාස ගොඩාක්ම සුබ මාස වෙනවා. විශේෂයෙන්ම ඔයාගේ අක්දොරක් හදන්න හිතාගෙන ඉන්නවා නම්, ඉඩමක් මිලදී ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට ඒ දේ කරගන්න පුළුවන් වෙනවා. හැබැයි ඔයා හිතන තරම් ඉක්මනට ඒ දේ කරන්න අමාරුයි. මොකද ඔයාට මුදල් වියදම් වෙනවා. යම් කිසි දෙයකට මුදල් එකතු කරගෙන හිටියත් ගොඩක් වෙලාවට මොකක් හරි දෙයකට වියදම් වෙන ගතියක් පෙන්눔 කරනවා. ඒ නිසා විශේෂයෙන්ම ඔයාට ලැබෙන මුදල් ඔයාගේ මුදල් ලැබීම අතින් හොඳයි. නමුත් වියදම් වෙන ගතිය වැඩි පුර පෙන්නනවා මේ අවුරුද්ද පුරාවටම. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඔයාගේ මුදල් කළමනාකරණය ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරොත් ඔයාට මේ තත්ත්වය මගහැර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒත් එක්කම ගොඩක් වෙලාවට ඔයාට පවුලේ බර කරට ගන්න සිද්ධ වෙනවා කියන එක තියෙනවා. විශේෂයෙන්ම ඔයාට ටිකක් වෙහෙසට පත් වෙන්න සිද්ධ වෙනවා ඔයාගේ පවුල නිසා. ඒගොල්ලන්ට වෙනදාට වඩා ඔයාගේ සහයෝගය අවශ්‍යයි. යම්කිසි උදව්වක් පදව්වක් අවශ්‍යයි. ඔයාගෙන් ටිකක් යැපෙන්න
උත්සාහ කරනවා කියන එක පෙන්නුම් කරනවා. පවුලේ යම්කිසි කැළඹිලිකාරී ස්වභාවයක් තියෙන්න පුළුවන්. මොකක් හරි හේතුවක් නිසා පියාගේ එහෙම නැත්නම් ගෙදර ගෘහමූලිකයාගේ ආදායම ටිකක් හිර වෙන ගතියකුත් ඔයාට ටිකක් ඒ පිළිබඳව උදව් පදව් කරන්න වෙන ගතියකුත් පෙන්නුම් කරනවා මෙතනදී. ඉතින් ඒත් එක්කම සෞඛ්‍ය ගැන බැලුවොත් එහෙම ඔයාට විශේෂයෙන්ම සෙම් රෝග, ඇදුම රෝගය වගේ රෝග හැදෙන්න පුළුවන්කම තියෙනවා. ඇදුම වගේ රෝගයක් තියෙන කෙනෙක් නම් ටිකක් පරිස්සම් වෙන්න වෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම දණහිස් අමාරු, කොන්ද අමාරු වගේ දේවල් හැදෙන්න පුළුවන්. ඒත් එක්කම සමේ ආසාදන සහ යම්කිසි දේවල් විෂවීම්, රුධිරය විෂවීම්, ලේ විෂවීම් වගේ රෝග තත්ත්වයන් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. නමුත් භයානක රෝග තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා මෙතෙන්දි පෙන්නුම් කරන්නේ නැහැ. ඔබේ මනස ඒකාග්‍රතාවයෙන් තියාගන්න උත්සාහ කරන්න. මොකද මේ රීඩින් එකට අදාළව ගත්තම විශේෂයෙන්ම ඔයාගේ ඔළුව එක එක තැන්වල යනවා කියන එක පෙන්නනවා. ඔයාට එක වැඩකට ෆෝකස් කරගෙන, එක වැඩකට ඉලක්ක කරගෙන ඒ වැඩේ හරියාකාරව ඉෂ්ට කරගෙන යනකොට තව පැත්තකින් තවත් දෙයක් එතෙන්ට එනවා. එහෙම නැත්නම් තව දෙයකට හිත යොමු වෙනවා වගේ දෙයක් පෙන්නනවා. ඉතින් ඒකින්දා ඔයා අනිවාර්යෙන් කරන වැඩේ, කරන්න පටන් ගත්ත වැඩේ අවසානයේ තෙක්ම කරගෙන යන්න කියන එක තමයි ඔයාට මෙතෙන්දි කියන්න තියෙන්නේ. අධ්‍යාපනය හදාරන අයට විශේෂයෙන්ම කලින් කීවා වගේ විදෙස් අධ්‍යාපන වලට හොඳ තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒත් එක්කම විශේෂයෙන්ම තරඟ විභාග වලින් ජයග්‍රහණ ලැබීම්, ඒත් එක්කම ශිෂ්‍යත්වයන් සඳහා තෝරාපත් කර ගැනීම වගේ දේවල් වලට සිද්ධ වෙන්න පුළුවන් මේ වගේ දේවල්. ඉතින් අධ්‍යාපනයට හොඳයි. ඒත් එක්කම රැකියාවටත් ප්‍රශ්නයක් නැහැ. අලුත් දේවල්, අලුත් රැකියා අවස්ථා වගේ දේවල් ලැබෙන්න පුළුවන්. නමුත් අර තමන්ගේ ඇතුළාන්තයෙන්ම සමහර වෙලාවට පොඩි නීරස ගතියක්, පොඩි කම්මැලිකමක් එන්න පුළුවන්. ඒක මැඩපවත්වාගෙන එක එල්ලයකටම, එක ඉලක්කයකටම ඔබ වැඩ කරොත් ඔබේ මේ අවුරුද්දේ අවසානයේ තෙක්ම ගමන ඉතා සාර්ථකයි කියලා කියන්න ඕනේ. ඉතින් මේ ටික තමයි අද ඔබට මේ විදියට කියන්න තියෙන්නේ. ඔයාලා අපේ වීඩියෝස් වලට කැමති නම් ලයික් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා, කමෙන්ට් කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් අද අපි මේ රීඩින් එකෙන් සමුගන්නවා. ඔයගලන් හැමෝටම සුබ දවසක්. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ගිහින් එන්නම්.